සුබ දවසක් ඔයාලට. හැමදාමත් වගේ මම් ලයිෆ් කුකින් ඇන්ඩ් බේකින් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගම් කුකුල් මස් හෝ කරි චිකන් එකක් සැරට කළුවට රසට හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ රසවත් චිකන් කරි එක රසකාරක මුකුත් නැතුව හදාගන්න විදිය. මම අරගෙන තියෙනවා හැම ඉවත් කරලා තරමක් පොඩියට කපාගත්ත ගම් කුකුල් මස් කිලෝග්‍රෑම් එකමාරක්. ඒකට මම කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. රසය හැටියට ලුණු එකතු කරගන්න මම මෙතන ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ගම්බිරිස් තේ හැඳි දෙකයි. ඔයාලට තව සැර ඕනනම් තව දාගන්න පුළුවන් කැමති ප්‍රමාණයක්. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ නාරංගිඩි 4ක ජුෂ ගන්නවා. ඔයාලට දෙහි උනත් එකතු කරගන්න පුළුවන්. මට අද දෙහි නැහැ. ඒකින්ද මම නාරං එකතු කරගන්නවා. චිකන් හැමත් එක කන්න කැමති අය නම් හැම පිටින්ම එකතු කරගන්න පුළුවන්. දැන් මම දෙහි යුෂ ටික එකතු කරගෙන මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මම මේ චිකන් එකට ඕන කරන විශේෂ තුන පහ එක හදාගන්නකම් මේ චිකන් එක පොඩක් වහලා පැත්තකින් තියාගන්නවා. මම පොඩි වාජනයක් අරගෙන ඒකට කොත්තමල්ලියට මේස හැඳි 3ක් එකතු කරගන්නවා. සූදුරු තේ හැන්දා, කරාබුනෙටි 7-8ක්, අබ තේ හැන්දා, කුරුඳු කෑල්ලක්, එනසාල් 3-4ක්. තව මම අරගෙන තියෙනවා වියලි මිරිස් කරල් 4-5ක් වගේම උළුහාල් තේ හැඳි භාගයක්. මම කලින් මේ අමුද්‍රව්‍ය ටික පිරිසිදු කරලා තියාගත්තේ නැති හින්දා මේ වෙලාවේදී හොඳින් පිරිසිදු කරගන්නවා. සාමාන්‍යයෙන් මම චිකන් කරි එකක් හදනකොට ඒ වෙලෙම තමා 3-5 එක හදාගන්නේ. මොකද මට හිතෙනවා ඒ වෙලෙම හදලා එකතු කරගත්තාම මේක තවත් රසවත් කියලා. මේ ටික හොඳින් හොදගෙන ඉවරයි. මම දැන් මෙතනදී වියලි මිරිස් කරල් ටික ඉවත් කරගන්නවා. අපි මුලින්ම අනිත් ටික තමයි කබලේ බැද ගන්න ඕනේ. වියලි මිරිස් කරල් අවසානයේ තමයි එකතු කරගන්නේ. සෝස් පෑන් එකක් ලිපේ තියලා මම වතුර බේරගත්ත අපේ අමුද්‍රව්‍ය ටික ඒකට දාගන්නවා. මේ වෙලාවේදී අපි ගින්දර අඩුව මට්ටමින් තියාගෙන තමයි මේ ටික කබලේ බැද ගන්න ඕනේ. මම කුරුඳු කෑල්ල අරගෙන පොඩක් කෑලි වලට වෙන් කර ගන්නවා. නැත්නම් ඇතුලේ තෙත ගතිය හිටින හින්දා. මේ ටික ටිකක් බැදීගෙන එනකොට අපේ වියලි මිරිස් ටික එකතු කරගන්න. මට මෙතෙන්දී එකතු කරගන්න ඇත්තටම අමතක වුණා. මම වෙනම ආයේ වියලි මිරිස් කරල් ටික බැදගත්තා. කොත්තමල්ලි යට එහෙම ටිකක් දුඹුරු පාට වෙනකම් බැද ගන්න. මොකද අපිට එතකොට තමයි කරි එක කලුවට ගන්න පුළුවන් වෙන්නේ. අපේ තුන පහ ටික දැන් බැදිලා තියෙන්නේ. මම ලිපෙන් ඉවත් කරගන්නවා. කුළුබඩු ටික නිවුණාට පස්සේ මම මේක බෙන්ඩ ජායකට දාලා ටිකක් බෙන්ඩ් කරගන්නවා. ඔයාලට පුළුවන් වංගෙඩියකුණක් දාලා මේක පහසුවෙන්ම කොටා ගන්න හොඳට බැදිලා තියෙන හින්දා. මම මෙතනදිම අපි බැදගත්ත වියලි මිරිස් කරල් ටිකත් එකතු කරගන්නවා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම අවසානයේ වියලි මිරිස් ටික බැදගත්ත හින්දා. ඔයාලට මේ චිකන් කරි එක විශේෂ අවස්ථාවකට වගේම එදිනදා ජීවිතයේදී ඔයාලට නිතරම කන විදියට වඩා වෙනස් විදියකට හදාගන්න ඕනේ කියලා හිතුනොත් මේ විදියට හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රසවත්. කරි පවුඩර් එක බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. මේක මේ වෙලාවේදී හරිම සුවඳයි. මම දැන් මේක එකතු කරගන්නවා චිකන් එකට. මට මේකෙන් මේ සැහැඳි 4ක් විතර එකතු කරගන්න පුළුවන් වුණා. ඒ ටික එකතු කරගෙන මම මේක නැවත වරක් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒ කරි පවුඩර් එකට අමතරව මම මෙතන මිරිස් කුඩු මේස හැඳි 2ක් සහ කළු කුඩු තේ හැඳකුයි 3-5 කුඩු තේ හැඳකුයි එකතු කරලා මේක චුට්ටක් කබලේ බැද ගන්නවා. ටිකක් කළු පාට වෙන්න බැද ගන්න. හැබැයි ගොඩාක් කළු කරගන්න එපා. එතකොට තිත්ත රහක් එන්න පුළුවන්. මේ ප්‍රමාණයට බැදගත්තට පස්සේ ඉක්මනින් ලිපෙන් ඉවත් කරලා ටක් ගාලා චිකන් එකට එකතු කරගන්න. මම මෙතනදී ඒකත් එකතු කරගෙන මිශ්‍ර කරගෙන තියෙන්නේ. දැන් අපි චිකන් කරි එක හදාගන්න යන්නේ. මම මෙතන අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත බීලුණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරල් 3ක් දෙකට මැදින් පළලා, කරපිංච ටිකක්, රම්පි කෑලි 2ක් සහ ඉඟුරු සුදු ලුණු තලාගෙන අරගෙන තියෙනවා.
මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මේ වෙනුවට මැටි ඇතිලියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට චිකන් එක තවත් රසවත්. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටිකක් බැදීගෙන එනකොට ඒකට මම ලුණු ටික එකතු කරගන්නවා. ඇඳෙන් චුට්ටක් ඒකත් කලවම් කරගන්න. මේ එකතු කරගන්නේ රම්පේ කරපිංච ටික. මම මේ වෙලාවේදී අවමිරිස් කරල් එකතු කරගන්නේ නැහැ. මේ ටික දැන් හොඳින් බැදිලා තියෙන්නේ. මම චිකන් ටික එකතු කරගන්නවා. බැදගත්ත ඉඟුරු සුදු ලුණු සහ අනිත් අමුද්‍රව්‍ය හොඳට මිශ්‍ර වෙනකම් මේ චිකන් ටික හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේදී මම මස් ටික තඹ ගන්න කියලා වෙනම වතුර එකතු කරගන්නේ නැහැ. වහලා තියෙන පොඩ්ඩක් තියා ගන්නවා. ටික වෙලාවකින් ඇරලා මම ඒකට ගොරක කැලි 3ක් එකතු කරගන්නවා. ඔයාලගේ රසය හැටියට ඒකත් එකතු කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති චිකන් වල තියෙන වතුර ටික නිදහස් වෙලා ඒ වතුරෙන් චිකන් එක තැම්බෙනවා. මම මේ වෙලාවේදී අවමිරිස් කරල් 3 එකතු කරගන්නවා. මම මස් එක උයා ගන්න කලින් 3-5 අත ගාලා තිබ්බ භාජනයට වතුර ටිකක් දාගෙන ඒ ටික මම එකතු කරගන්නවා මේ වෙලාවේදී මස් එකට. ආයෙ පොඩ්ඩක් කලවම් කරගන්න. අද මම හදාගන්නේ ගම් කුකුල් මස් කරි එකක් හින්දා තමයි මම මේකට නැවත වරක් වතුර එකතු කරගත්තේ. බොයිලර් චිකන් වගේ උයනවා නම් එහෙම මේකට ආයෙ වතුර එකතු කරගන්න ඕනේ නැහැ. මේ චිකන් එකේ තියෙන වතුර වලින්ම මේක හදාගන්න පුළුවන්. ඔයාලට හොදි අවශ්‍ය නම් ඉතින් එකතු කරගන්න පුළුවන් වතුර ටික. මම නම් සාමාන්‍යයෙන් හොදි ගොඩක් තියලා කන්න කැමති කෙනෙක් නෙමෙයි. දැන් නම් අපේ චිකන් කරි එක හදලා ඉවරයි. පොඩ්ඩක් මම නැවත වරක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. මේ තියෙන අපේ රසවත් චිකන් කරි එක කළු පාටට සැරට රසට තියෙනවා මේක. මම මේකට පොල් කිරි එකතු කරගෙන නැති හින්දා හොඳින් වහලා එළියේ තියලා දවස් දෙකක් උනත් තියාගෙන කන්න පුළුවන්. ඔයාලට මේක සතියක් උනත් කන්න පුළුවන් ෆ්‍රිජ් එකේ තියාගෙන කනවනම්. කිසිම රසකාරකයක් නැතුව කළුවට රසට උනට කන්න කැමති නම් මේ විදිහට එක දවසක් හරි හදලා බලන්න. අදත් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.